ඉන්දියාව සහ පාකිස්තානය අතර තියෙන යුද්ධය ගැන මොකක්ද හිතන්නේ? ත්‍රස්තවාදී ප්‍රහාරයක් මුල් කරගෙන ඉන්දියාව සහ පාකිස්තානය අතර ගැටුමක් ඇති වෙලා තියෙනවා කියලා කවුරුත් දන්නවනේ. ඇයි ත්‍රස්ත ප්‍රහාරයක් නිසා ඉන්දියාව පාකිස්තානයට පහර දෙන්නේ? ඇයි ඉන්දියාව මේ ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගත්තේ නැත්තේ? ලෝකයේ ත්‍රස්ත ප්‍රහාර වලටත් යුද්ධ හට ගැනීම වලටත් දේශපාලන හා ආර්ථික හේතු බලපානවා. මේ යුද්ධයේදී දෙපාර්ශවයේම යම් දේශපාලන හා ආර්ථික අරමුණු තියෙනවා. මම නම් හිතන්නේ ඉන්දියාව මේ යුද්ධය කරන්නේ ලෝකයේ අවධානය දිනා ගන්න. පාකිස්තානය මේ යුද්ධය කරන්නේ අභ්‍යන්තර දේශපාලන බලය රැක ගන්න. පල්කි ශර්මාගේ ෆස්ට් පෝස්ට් channel එකේ මේ නිවුස් එක බලන්නකෝ. Punjab. This morning some missile debris was recovered from here. No crater, no blast, just a wreck. It shouldn't have been there. And it shouldn't have fallen this way. They say that this could be a Chinese PL-15 missile. China's so-called next generation air-to-air missile. It is meant to be precise, fast and lethal. But from these pictures, it appears that the missile did not even detonate. It fell to the ground like a heap of metal. Was this an operation failure? Or was it just another Chinese product that did not work? Reports say this was around 1 in the morning. But India's air defenses were faster and smarter. The Pakistani missile was shot down mid-air. The interception was successful. Missile debris fell in Sirsa. This is a small town in the state of Haryana. මේකෙන් කියන්නේ පාකිස්තානය භාවිතා කරන චීන අයුවලට වඩා ඉන්දියාව නිපදවන අවි හොඳයි කියලා. ඉන්දියාවේ ඩිෆෙන්ස් සිස්ටම්ස් ගොඩක් දියුණුයි කියලා. ඒකයි මං කිව්වේ ඉන්දියාව මේකෙන් කරන්නේ එයාලගේ යුද ශක්තිය මාකට් කරන එක කියලා. ඒ තුලින් එයාලට අනාගත වෙළඳපොළක් හදාගන්න පුළුවන්. පාකිස්තානය පැත්තෙන් බැලුවත් පවතින පාලනයට ලේසි යුද්ධයක් පවත්වාගෙන ගිහින් ජනතා ආකර්ෂණය පොඩ්ඩක් හෝ ලබා ගන්න. ඒ කියන්නේ දෙපාර්ශවයේම අරමුණු ඉෂ්ට වෙනවා. ඒ වෙනුවෙන් දෙපාර්ශවයේම විශාල ජීවිත ප්‍රමාණයක් විනාශ වෙනවා. පවතින ආර්ථික හා දේශපාලන ක්‍රමයන් යටතේ සාමාන්‍ය මිනිසුන් වන අපි ඒවායේ ගොදුරු බවට මොන වෙලාවෙ පත් වෙනවද කියලා අපිවත් දන්නේ නැහැ. ඔයාලා මේක ගැන මොකද හිතන්නේ? කමෙන්ට් එකක් දාගෙන යන්නකෝ.